මහා පරිමාණ මිනිස් ජාවාරමක් කරගෙන යනවා විශේෂයෙන් ලාओस කේන්ද්‍ර කරගනිමින් මද්ද්‍රව්‍ය නිපදවන ගෝල්ඩන් ට්‍රයැන්ගල් එහෙම නැත්නම් රත්තරන් ත්‍රිකෝණය ලාओस පාදනම් කරගනිමින් තමයි ක්‍රියාත්මක වන්නේ. තවත් ගණිකා වෘත්තියේ යෙදෙන කාන්තාවක් සමග තමයි මේ වීඩියෝව නිකුත් කරන්නේ. මම සංජය මහවත්ත විධායක කමිටු සමාජික සිවිල් බුද්ධි පෙරමුණ පෙරේදා දවසේදී අපි විශේෂ පැමිණිල්ලක් සිද්ධ කරනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සම්බන්ධ තැනැත්තන් වෙළඳාම හා සමුද්‍රීය ආරක්ෂණ ඒකකයට තුෂාර සාලිය රණවක කියන පුද්ගලයා සම්බන්ධයෙන් තමයි අපි මේ පැමිණිල්ල සිද්ධ කරන්නේ. ඔහු කෝටි ගානක වංචාවක් සිද්ධ කරලා තියෙනවා. විදේශ රටවල් වල ඉඳලා මහා පරිමාණ මිනිස් ජාවාරමක් කරගෙන යනවා විශේෂයෙන් ලාओस කේන්ද්‍ර කරගනිමින් තමයි මේ මහා පරිමාණ මිනිස් ජාවාරම කරගෙන යන්නේ. මෙන්න මේ මිනිස් ජාවාරම ඇතුලේ අපිට ආරංචි වෙලා තියෙන ආකාරයට මහා පරිමාණ මද්ද්‍රව්‍ය ක්‍රියාකාරිකයන් රාශියකුත් ඉන්නවා කියලා ආරංචි. මොකද මද්ද්‍රව්‍ය නිපදවන ගෝල්ඩන් ට්‍රයැන්ගල් එහෙම නැත්නම් රත්තරන් ත්‍රිකෝණය ලාओस පාදනම් කරගනිමින් තමයි ක්‍රියාත්මක වන්නේ. මේ ක්‍රියාවලියේ මහමොලකාරයෙක් විදිහට අපිට අඳුනා ගන්න පුළුවන් පුද්ගලයෙක් තමයි මේ සාලිය රණවක කියන පුද්ගලයා. එතකොට මේ හැමදේම බේරෙන්න සාලිය රණවක කියන පුද්ගලයා YouTube චැනලයක් පවත්වාගෙන යමින් අර මද්ද්‍රව්‍ය ජාලයටත් සම්බන්ධ වෙලා එහිට අකුල් හෙළන පොලිස් නිලධාරීන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට විවිධාකාරයේ චෝදනා නගමින් ඔහු පහුගිය කාලේ ක්‍රියා කළා තියෙනවා. ඒක මේ රටේ ජනතාවම දැනගත්ත කාරණාවක්. ඒකේ අලුත්ම සිද්ධිය අපි පැමිණිල්ල කළා ඊට පහුවෙනිදා එහෙමනම් ඊයේ දවසේදී සිද්ධ වෙනවා. ඊයේ දවසේදී ඔහු අන්තර්ජාලයට YouTube නාලිකාවට වීඩියෝවක් මුදා හරිනවා. තවත් ගණිකා වෘත්තියේ යෙදෙන කාන්තාවක් සමග තමයි මේ වීඩියෝව නිකුත් කරන්නේ. ඒ වීඩියෝවේ ඉතාමත් අසත්‍ය ප්‍රකාශ කිහිපයක්ම කරගෙන යනවා. ඒ වගේම මේ ගණිකාව මගින් ඒ ගැහැණු ගණිකාව ඒ ගැහැණිය ඉතාමත්ම අසත්‍ය ප්‍රකාශ කරගෙන යනවා. ඉතින් අද අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ අංශයට ලබා දෙනවා මේ සියලුම තොරතුරු. මොකද ත්‍රස්තවාදී ක්‍රියා එහෙම නැත්නම් පාතාලයේ සම්බන්ධ ක්‍රියා එහෙම නැත්නම් ජාත්‍යන්තර මද්ද්‍රව්‍ය ජාලය සම්බන්ධ ක්‍රියාදාමයක එක මුල් පුරුකක් වෙන්න පුළුවන් මේ සාලිය රණවක කියන පුද්ගලයා. එතකොට මේ සාලිය රණවක කියන පුද්ගලයාත් එක්ක සම්බන්ධ වෙලා මේ YouTube නාලිකාවේ කතා කරන ඒ ගණිකාව සමහර විට මේ ජාලයේම මීළඟ පුරුක වෙන්න පුළුවන්. එහි ඇත්ත නැත්ත හොයන එක අපි පරිගණක අපරාධ අංශයට බාර දෙනවා. අද දවසේදී අපි පැමිණිල්ලක් සිද්ධ කරනවා ඒ ගියපු වීඩියෝ සම්බන්ධයෙන්. ඒ වීඩියෝවේ කියන දේවලුත් අද අපි මාධ්‍යයට අනාවරණය කරනවා.